Across the serene landscapes of Sri Lanka, there once thrived a vision built upon the foundations of unity, compassion, and collective strength. That vision was the essence of the cooperative movement. Today, standing as the custodian of this enduring legacy and the beacon that shapes our future through wisdom and empowerment, we present the National Institute of Cooperative Development. ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ඇත්ත වශයෙන්ම ලංකාවට සීමා වූවක් පමණක් නොව ලෝක සමුපකාර ව්‍යාපාරයට ජාත්‍යන්තර සමුපකාර සන්ධානයේ හරහා සම්බන්ධ වෙච්ච ආයතනයක්. ඇත්ත වශයෙන් සමුපකාරය කියන එක මනුෂ්‍ය වර්ගයාගේ නෛසර්ගික ලක්ෂණයක් හැටියට දඩයම් යුගයේ සිට පවතින ලක්ෂණයක්. එක්ව වැඩ කිරීම, එක්ව දඩයම් කිරීම, එක්ව ගොවිතැන් කිරීම මේ හැම දෙයක්ම මිනිස්සු එකට සහයෝගයෙන් වැඩ කිරීම නිසා ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ සංවර්ධනය ඉෂ්ට කර ගැනීම සමුපකාරය මගින් කරපු දෙයක්. සමුපකාර ක්‍රමය ශ්‍රේණි ක්‍රමය තුලින් විධිමත් විදියට යම් කිසි ආකාරයක සමාජගත වෙච්ච ඒ වගේම රාජධානි යුගයේ රජවරුන් පිළිගත් සමාජ ආර්ථික සම්ප්‍රදායක් වශයෙන් පැවතුණා. නමුත් මෙහිදී කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ අර්ථ ක්‍රමය යාන්ත්‍රික යුගයකට පිවිස එහි පවතින නිෂ්පාදන ධාරිතාව වැඩිවීම සහ වෙළඳපොළ ආර්ථිකයේ ඇතිවීම නිසා පැහැදිලි වශයෙන්ම ක්‍රම විභජනයක් එහි ප්‍රතිඵලයක් වශයෙන් කම්කරු පන්ති සහ ධනවාදී පන්ති පැනනැගීමක් සිද්ධ වුණ අතර ගැටීම් ඇති වුණා. මේ තත්ත්වයේ උඩ ඇතිවෙච්ච යම්කිසි මර්ධනකාරී තත්ත්වයන් නිසා පැහැදිලි වශයෙන්ම නැවත සමුපකාර ක්‍රමය මිනිසුන් අතර වෙනත් ආකාරයකින් හඳුන්වා දීමට කර්මාන්ත යුගයේ හිටපු ඉතා බුද්ධිමත් ශ්‍රමිකයන් සංඛ්‍යාවක් කටයුතු කරන නිසා 1844 දී මෙය වර්තමාන සමුපකාර ව්‍යාපාරය බවට රොස්ඩේල් පුරෝගාමී විසින් හඳුන්වන්න දුන්නා. මෙහිදී අපිට පේන එක දෙයක් තමයි මේ අය වැඩි වශයෙන්ම තමන්ගේ උපාය මාර්ගය කරගත්තේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ට සමාජ අධ්‍යාපනය ලබා දීම සහ ඔවුන් තමන් ඉඳින පරිසරය පිළිබඳව හොඳ වැටහීමක් ලබා දී ඒ අනුව ඔවුන්ම බලගැන්වීමත් ඒ වගේම ඔවුන් කිසියම් ආකාරයක සංවිධානයක් ඇති කර ගැනීමට පෙළඹවීමක් සිද්ධ වුණා. ඒ නිසාම රොස්ඩේල් පුරෝගාමීන් සමුපකාර අධ්‍යාපනය කියන එක තමන්ගේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වශයෙන් සැලකුවේ. ලංකාවේ සමුපකාර ක්‍රමය ඒ විදිහට නෙමෙයි ඇති වුණේ. ලංකාවේ යටත් විජිත රජය ගෙන ගිය යම්කිසි ආර්ථික ක්‍රියාවලීන් නිසා පීඩනයට පත්වෙච්ච සිවිල් වැසියන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට නොහැකුව යම්කිසි ආකාරයක පීඩනයේ පත්වීමෙන් කැරලි ස්වරූපයක් ඇති වුණා. කැරලි 3කට මුහුණ දෙන්න සිද්ධ වුණා යටත් විජිත ආණ්ඩුවට. ඒ නිසා ඔවුන් පැහැදිලි වශයෙන්ම තමාගේ ආධිපත්‍යය රැකගන්නා ගමන් ආදායම් ලබා ගැනීමේ තත්ත්වයට අවහිර නොවීම පිණිස තමයි මේ ගැමි දරිද්‍රතාවය ඉවත් කර ගැනීම සඳහා සමුපකාර ක්‍රමය 1906 දී හඳුන්වන්නට යෙදුනේ. මෙතනදී සිද්ධ වුණු කාරණය තමයි මේ අධ්‍යාපනය තුලින් මේ සමුපකාර ව්‍යාපාරයේ යන්නට වෙලා තිබුණා. මොකද එහි සමාගම් ක්‍රමය තුළ තියෙන සේවකයන් හෝ එහෙම නැත්නම් විධායකයන්ගේ කළමනාකරණය සිද්ධ වුණේ නැහැ. ගරු සේවය කරපු ලේකම්වරුන් භාණ්ඩාගාරිකවරුන් අතරින් කෙරෙපු නිසා පැහැදිලි වශයෙන්ම ඔවුන්ට නිසියාකාරව අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය තිබුණා. ඒක ලබා දෙන්න සමුපකාර දෙපාර්තමේන්තුවක් 1930 දී ආරම්භ වුණා.
ඒ ආරම්භ වීමත් සමගම තමයි මේක බහුල වශයෙන්ම සමුපකාර අධ්‍යාපන සහ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍යතාව ඉෂ්ට වුණේ ඒ කාලෙන් පස්සේ. එතෙක් ඇත්ත වශයෙන් ලංකාවේ පරීක්ෂකවරු පුහුණු කෙරුවෙත් ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශයේ තමයි එහි තියෙන සමුපකාර විද්‍යාලවලට යවලා තමයි පුහුණු වුණේ. හැබැයි අපිට පේනවා 1942 දී මෙය ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සමුපකාර දෙපාර්තමේන්තුවට ලැබීම නිසා රජයේ අනුග්‍රහය මත සමුපකාර විද්‍යාලය පැන නගිනවා. Once enshrined in memory as the Cooperative College, this sacred space was the cradle where the roots of social and economic resilience were first sown for our rural folk. It stood as the ancestral home of our collective conscience, a sanctuary that whispered the timeless wisdom of unity, the grace of sharing, and the profound harmony of give and take. සමුපකාර විද්‍යාලය කියන එක පැහැදිලි වශයෙන්ම කාලයක් තිස්සේ ජනයා විශේෂයෙන් ඉගෙන ගන්නට පැමිණුණු විද්‍යායතනයක් හැටියට තමයි තිබුණේ. හැබැයි මේක පටන් ගන්නේ 42 දී නුවරදිවෙන ඔය උරාබි පාසාගේ හිටපු බංගලාවේ ටික දවසක් තිබිලා 43 දී මේ අද පවතින ජාතික සමුපකාර සංවර්ධන ආයතනය පවත්වාගෙන යන මේ ආමි බැරක්කයට ගෙන්න උනේ. මොකද දෙවෙනි මහා ලෝක යුද්ධයේ කාලයේදී මේ පොල්ගොල්ල අක්කර 40ක විතර ආමි බැරකක් තමයි තිබුණේ. ඒ වගේම මේ ආමි නැත්තම් මේ මිලිටරි මූලස්ථානය වුණේ අග්නිතික ආසියා මූලස්ථානය පැවතුනේ මවුන්ට් බැටන් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන්. මේකේ ඔහුගේ කාර්යාලය තිබුණු තැන අදත් මෙම සමුපකාර සංවර්ධන ආයතනයට එහා පාසලක් හැටියට දකින්න පුළුවන්. මෙහි මුල් කාලයේ තිබිච්චි අපිට පේනවා මේ අධ්‍යාපන පහසුකම් ගත්තොත් ඊටාම අඩු පහසුකම් වලින් තමයි පටන් ගත්තේ. මේ ගැන ඉතිහාසය කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම මුල් කාලේ ටකරන් ගහපු ආමි බැරක් වල මේක තිබුණේ. ඒ වගේ පන්ති කාමර කියලා විශේෂයෙන් තිබුණේ නැහැ. ඒ ශාලාවල් වල මේස දාලා මේ පන්ති කාමර හදලා තිබුණේ. ඒ වගේම ඉතිහාසයේ කියවෙනවා මෙහි උගන්වපු ගුරුවරු රැට සමහර තැන්වල පන්ති කාමරවල නිදාගත්තේ පන්ති කාමරවල කියලා කියනවා. ඉතින් 1950 ගණන් වෙනකොට මෙහිට ලොකු ආධාර මුදලක් ලැබුණා මේ කැනඩාවෙන්. කැනේඩියානු සමුපකාර ආයතනත් ඒ වගේම එහි රජයත් මේ අද පවතින පැරණි නේවාසිකාගාර සහ දේශනශාලා සියල්ලම ලබා දුන්නා ඔවුන්ගේ අරමුදල් වලින්. ඒ නිසා පුළුවන්කම ලැබුණා මේ මධ්‍යස්ථානය ලංකාවේ ප්‍රමුඛ ජාතික මට්ටමේ සමුපකාර විද්‍යාලය බවට පරිවර්තනය වෙන්නේ. ඒ වගේම ලංකාවේ සමස්තයක් වශයෙන් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් පුහුණු කිරීම මෙහි ඒ කාලේ ඉඳලම කරන්න යෙදුණා. සමුපකාර පරීක්ෂකවරුන්ගේ සිට නියෝජ්‍ය කොමසාරිස්වරුන් දක්වා මේ ඉගෙනීම ලැබුණු අතර අනිත් පැත්තෙන් සමුපකාර සේවක ක්‍රමයේ ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වී ඇවිදින් 1972 සමුපකාර සේවක කොමිෂන් සභා පනතෙන් පසුව ඇතිවෙච්ච ව්‍යුහයන් තුළ මෙහි ලොකු අධ්‍යාපන වැඩපිළිවෙළවල් ඒ ඉහළ මට්ටමේ විධායක නිලධාරීන් පුහුණු කරන්න යෙදුණා. ඒ අනුව අපිට පේනවා මේ විද්‍යාල තත්ත්වය 2001 දී ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ හැටියට මේක වඩාත් පුළුල් විදියට ස්ථාපනය වෙනකොට ලොකු දියුණුවක් ලබාගෙන තියෙන බව අපිට පේනවා.
At the heart of the NICD, our vision and mission remain steadfast, driven by a core commitment to excellence. Through standardized academic excellence, rigorous research, and the boundless sharing of knowledge, we strive to build a future where the spirit of cooperative development stands resilient, empowered, and profound. ජාතික සම්පකාර සංවර්ධන ආයතනයේ ලංකාවේ සම්පකාර ව්‍යාපාරයේ අධ්‍යාපනය පුහුණුව සහ පර්යේෂණ උපදේශන සේවා සඳහා තියෙන එකම රාජ්‍ය ආයතනය. එම ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ආයතන සතු සහායක අංශ ගණනාවක් තියෙනවා. ඒ අනුව අධ්‍යයන අංශය, පාලන අංශය, ඒ වගේම නේවාසික අංශය, පරිගණක සේවා අංශය, ශ්‍රව්‍ය දෘශ්‍ය අංශය සහ ශ්‍රවණාගාර පහසුකම්. සමස්ත සම්පකාර ව්‍යාපාරයේ පුහුණුව සඳහා කැපවුණු එකම ආයතන ජාතික සම්පර්ක සංවර්ධන ආයතනයේ සතුටින් සඳහන් කරන කැමැති. ජාතික සම්පකාර සංවර්ධන ආයතනයේ පරිසරය පිළිබඳව කියනවා නම් පැහැදිලි වශයෙන්ම අධ්‍යාපන සහ පුහුණු ආයතනයකට අවශ්‍ය කරන මානසික උත්තේජනය පවතින, ඒ වගේම මානසික සමතුලිතතාව පවත්වාගෙන ආකාරයට අපි මේ පරිසරය සකස් කරලා තියෙන බව මේ ආපු අයට පේනවා ඇති. පවතින පාඨමාලාවන් ගත්තොත් විවිධ මට්ටම් වල ඉන්න සේවකයන්ට සහ එවැගේම අලුතෙන් සමපකාර සමිති වලට පත්වෙන අධ්‍යක්ෂකවරුන්ට පුහුණුව ලබා දීමේ விசேஷ වැඩසටහන් දීර්ඝ කාල සහ කෙටි කාල වශයෙන් පවත්වාගෙන යනවා. இந்த பாடநெறிகளை நாங்கள் வழங்குவதற்காக இங்கே 5 வகையான பாடசாலைகள், 5 வகையான, குறிப்பாக கூட்டுறவு துறை சார்ந்த பாடசாலை, நாங்கள் சொல்வது ஸ்கூல் ஆஃப் கோஆபரேட்டிவ் டெவலப்மெண்ட் ஸ்டடீஸ். அதே போல வங்கி மற்றும் வங்கித்துறை சார்ந்த பாடநெறிகள், கணக்காய்வு மற்றும் முகாமைத்துவம் தொடர்பான பாடசாலை, அந்த பாடநெறிகளை வழங்குவதற்கு, அதே போல தொழில்நுட்பசார் கல்வியை வழங்குவதற்காக ஸ்கூல் ஆஃப் இன்ஃபர்மேஷன் அண்ட் டிஜிட்டல் டெக்னாலஜி என்ற அந்த பாடசாலை, அதே போல தொழில்சார் கற்க நெறிகளை தொடர்வதற்காகவும் மொழிசார் கற்க நெறிகளை தொடர்வதற்காகவும் மொழி தொடர்பான பாடசாலைகள் என்று நாங்கள் இங்கு அமைத்திருக்கின்றோம். அந்த பாடசாலைகளின் ஊடாக பல்வேறுபட்ட டிப்ளமா பாடநெறிகள், சான்றிதழ் பாடநெறிகள், குறுங்கால பாடநெறிகள் என்பன நடைபெற்று வருகின்றன. අද ලොවට ගැලපෙන තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලා රාශියක් අපේ ආයතනයෙන් හඳුන්වලා දීලා තියෙනවා. මේ පුහුණු පාඨමාලා කාටද අපි කරන්නේ? මේ පුහුණු පාඨමාලා අපි කුඩා දරුවන්ගේ, පාසල් යන වියේ දරුවන්ගේ ඉඳලා සාමාන්‍ය පෙළ අවසන් කරපු, උසස් පෙළ අවසන් කරපු දරුවන්ට, ඒ වගේම රැකියා අපේක්ෂිතයන්ට, ඒත් වගේම වෘත්තිකයන්ට, විවිධ වෘත්තීන් වල නියැලෙන සියලු දෙනාට ගැලපෙන පරිදි සකස් කරපු පාඨමාලා රාශියක් තියෙනවා. අපේ දේශකවරුන් වසර 20ක 30ක පමණ සුසුකම් තියෙන ඊටාම පළපුරුදු දේශක මණ්ඩලයක් විසින් දේශන පවත්වන නිසා මේ ආයතනයට පැමිණෙන සියලුම දෙනාට ඊටාම නිවැරදි වගේම වගකීම් සහගත පුහුණුවක් ලැබෙන බවට අපිට සහතික වෙන්න පුළුවන්. Bridging horizons through a diverse array of programs, we empower both local and international trainers with the expertise to lead and inspire. This is more than just a place of learning. It is a new vision of knowledge itself. සම්පකාර ශ්‍රේෂ්ඨයේ වෘත්තිකය විදිහට මෙම ආයතනය වලින් පවත්වන ලබන මේ පාඨමාලා රාශියක් මේ වෙනකොට අපේ සේවක ප්‍රජාව වෙනුවෙන් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපේ ඒ ශ්‍රේෂ්ඨ වලට අදාළව පාඨමාලා කීපයක් මේ විදිහට පැවැත්වෙමින් තියෙනවා. ඉතින් මේ පාඨමාලා වලදී අපි දකින වැදගත් දෙයක් තමයි
මේ පාඨමාලාවල අන්තර්ගතය විෂය කරුණු වගේ දේවල් අපි ප්‍රායෝගිකව අපේ ආයතනවල ක්‍රියාත්මක කරන දේවල් එක්ක ඊටාම සමගාමී වෙන දේවල් ටිකක් ඒ වගේම අපේ සම්පකාර ශ්‍රේෂ්ඨය රටේ සම්පකාර ශ්‍රේෂ්ඨය යම් තැනකට මීට වඩා හොඳ තැනකට ඔසවාගෙන තබන්න ඕන කරන අධ්‍යාපන කටයුතු සහ අධ්‍යාපන දැනුම කුසලතා සහ තාක්ෂණික දැනුම වගේම න්‍යායික දැනුමත් ඒ වගේම කුසලතා සංවර්ධන වගේ දේවලුත් අපිට මේ ආයතන මගින් ලබා දෙනවා. ඉතින් මේ පාඨමාලාවලට සහභාගී වෙමින් මම වෘත්තීකයෙක් විදිහට මගේ සේවා ස්ථානයට මගේ ආයතනයට ඕන කරන න්‍යායික දැනුම විතරක්ම නෙමෙයි පෞද්ගලික ජීවිතයට මේ සම්පකාරය කොහොමද අපි යාවත් කාලයක් කරගන්නේ ඒක ගලපන්නේ කොහොමද කියන කාරණේත් වගේම අපේ ප්‍රජාව තුළ සම්පකාරය සම්බන්ධයෙන් හොඳ අදහසක් ඇති කරන්නේ කොහොමද කියන එක සම්බන්ධනොත් අපි ඉගෙන ගනිමින් ඉන්නවා. ඉතින් ඒකෙන් මම අපේ ආදරණීය සම්පකාර ප්‍රජාවට ඒ වගේම විශේෂයෙන්ම සම්පකාර වෘත්තිකයන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපේ සතු මේ ඉතාමත්ම වැදගත් මේ වස්තුව වෙච්ච NICD ජාතික සම්පකාර සංවර්ධන ආයතනයේ මගින් අපිට හඳුන්වා දීලා තියෙන මෙම පාඨමාලාවල පාඨමාලා ලාභින් බවට පත් වෙලා මේ ඉතාමත් වැදගත් කාර්යයට සහභාගී වෙලා අපේ ලංකාවේ සම්පකාර ශේෂ්ඨය ඉදා හොඳ තැනකට අනාගතයේ ඔසවාගෙන තබන්න වෘත්තික විදිහට මැදිහත් වෙන්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම මෙම ආයතන වලින් ලබා දීලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. More than a place where knowledge is gathered. This is a quiet sanctuary where the history of the cooperative movement continues to breathe, preserving generations of treasured documents, research, and collective memories. A timeless reservoir of knowledge, inspiring and shaping the leaders of tomorrow. The NICD Library. ග්‍රන්ථ එකතුව ගැන කතා කරොත් එහෙම ග්‍රන්ථ සම්පකාර විෂය සම්බන්ධයෙන් දකුණු ආසියාවේ තියෙන සුවිශේෂීතම සම්පකාර විෂයට අදාළ ග්‍රන්ථ එකතුව තමයි මෙහි ස්ථාපිත වෙලා තියෙන්නේ. නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් සියලුම ග්‍රන්ථ ඩිජිටල් කරණය සිදු කරලා ඉවරලා ඩිජිටල් පුස්තකාලයක් විදිහට මේ පුස්තකාලය පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ සිසු දරුවෙකුට නැත්නම් විද්‍යාර්ථයෙකුට අවශ්‍ය පහසුකම් හා සමාන පහසුකම් මෙම සම්පකාර ආයතනයේ අධ්‍යයනය සඳහා පැමිණෙන විද්‍යාර්ථීන්ට ලබා දීමට හැකිවීම සුවිශේෂී වූ අවස්ථාවක් විදිහට අපි සලකනවා. පුස්තකාලයේ ජාත්‍යන්තර සම්පකාර සන්ධානය විසින්ම කියන පරිදි ආසියාවේ පැරණිම සහ ඉතා විශාල සම්පකාර පුස්තකාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ සඳහා අපිට දශක ගණනාවක එකතු වෙච්ච ග්‍රන්ථ සහ ආශ්‍රිත ලිපි ලේඛන හුඟක් තියෙනවා. ඒ සඳහා පර්යේෂණ කටයුතු කරන අය මෙහි එනවා. We are committed to research that delivers tangible impact, serving as the compass for national policy, regional progress, and the evolving methodologies of the cooperative movement. என்னுடன் இளம் ஆய்வாளர் வலையமைப்பை சேர்ந்த ஆய்வாளர்களும் தொடர்ந்தும் என்னுடன் பணியாற்றி கொண்டிருப்பதோடு நான் NICD நூலகத்தை மையமாக கொண்டு எனது தரவுகளை சேகரிக்கும் செயற்பாடுகள் முன்னெடுத்து செல்லப்படுகின்றது. நான் கடந்த 4 மாதங்களாக ஒரு அனுபவமாக பெற்றுக்கொண்டுள்ளேன். அந்த வகையில் இந்த நூலகமானது எனக்கு கூட்டுறவு சார்ந்த தரவுகளை மட்டுமன்றி இளம் ஆய்வாளர் வலையமைப்பானது தற்போது மலையகத்தில் கூட்டுறவு தொடர்பான சங்கங்களை உருவாக்குவதில் முனைப்புடன் செயற்பட்டு கொண்டிருக்கின்றது. நான் ஒரு ஆய்வாளராக மிகவும் பயனடைந்துள்ளேன் இந்த NICD நூலகத்தினூடாக. அந்த வகையில் NICD நூலகத்தினை நான் மிகவும் பயனுள்ள வகையில் பயன்படுத்தியதை போன்றே நான் எனது ஆய்வாளர்களுக்கும் மற்றும் இலங்கையில் காணப்படும் மற்ற இடங்களில் உள்ள ஆய்வாளர்களுக்கும் குறித்த நூலகத்தினை பயன்படுத்துவது மிகவும் பயனுள்ள வகையில் அமையப்பெறும் என்ற நோக்கத்துடன் நான் பரிந்துரைப்பது என்னவென்றால் குறித்த நூலகத்தை பெரும்பாலும் அனைத்து ஆய்வாளர்களும் பயன்படுத்துவதன் ஊடாக கூட்டுறவு மட்டுமன்றி ஏனைய துறைகள் சார்ந்த புத்தகங்கள் மற்றும் ஆய்வு தொடர்பான முன்னைய ஆய்வு தொடர்பான ஆவணங்கள் தொடர்பாக பார்ப்பதற்கும் குறித்த நூலகமானது மிகவும் பயனுள்ள வகையில் காணப்படும் என்பதில் சற்றும் A sanctuary for discovery, a forge for leadership, and a home for lifelong learning. This is where the next generation of visionaries is nurtured. නේවාසිකින් 230ක් සඳහා නේවාසික පහසුකම් සැපිය හැකි නේවාසිකාගාර 7කින් හා
දේශීය විදේශීය වැඩමුළු වැඩසටහන් හා උත්සව පැවැත්විය හැකි දේශන ශාලා 11කින් ජාතික සමුපකාර සංවර්ධන ආයතනය සමන්විත වන අතර ඉතා සුව පහසු හා නිෂ්කලංක වටපිටාවක් සහිත දේශීය විදේශීය සංචාරකයින් නවත්තන් ගත හැකි සංචාරක නිවාඩු නිකේතනයක් ජාතික සම්පකාර සංවර්ධන ආයතනය පවතිනවා. ඒ වගේම මහනුවර නගරයේ දැවැන්ත සුව පහසු අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත ආසන 1200කට අධික ආසන ප්‍රමාණයක් සහිත දැවැන්ත ශ්‍රවණාගාරයක් ජාතික සමුපකාර සංවර්ධන ආයතනය තුළ පවතිනවා. State-of-the-art auditoriums built for national and international programs. අපි මේ අවස්ථාවේදී එකක් කියන්න ඕනේ. මෙම ආයතනයේ ඉදිරි කාලය තුළ ලංකාවේ සමාජ ව්‍යවසායම් කරගෙන යන අයට යම් කිසි ආකාරයක ප්‍රවීණත්වයක් ලබා දීම සඳහා ඒ වගේම ඔවුන් බලගැන්වීම සඳහා සමුපකාරය පදනම් වුණු සමාජ ව්‍යවසාය කළමනාකරණ උපාධියක් හඳුන්වා දීමේ කටයුතු දැනට අපි සූදානම් කරගෙන යනවා. ඉදිරි කාලය තුළ ඇත්ත වශයෙන්ම දකුණු ආසියාවේ ඉතා නවීනතම සමාජ ව්‍යවසාය කළමනාකරණ පාඨමාලා බවට පරිවර්තන වෙයි කියන එකයි අපේ විශ්වාසය. එයින් අපි අදහස් කරනවා ඉදිරි කාලයේ ඇතුළත අපේ තියෙන ශ්‍රමය, අපේ තියෙන බුද්ධිය සහ අපේ තියෙන වැඩසටහන් සියල්ලක්ම යොදවලා අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන සමුපකාර ජන සමාජයක් ලෝකයේ තුල ස්ථාපිත කිරීමේ දායකත්වයේ ඉහළ මට්ටමින් ගෙන යන්න පුළුවන් කියන අපි විශ්වාස කරනවා. This is more than just an institution. It is the sanctuary of wisdom, the beating heart of the cooperative movement, and the cornerstone upon which a nation is built. The National Institute of Cooperative Development, empowering a nation through knowledge, building a future through unity. Come, stay a while. This is your home, away from home.